මේක අපි අහලා පුරුදු ජන කවියක්. ඔන්න මලේ ඔය නාමල නෙලාවරේ. මේක අහලා තිබුණට මෙහි අරුත සොයාගෙන යද්දී එහි දනිය ඒක සැඟවිලා තියෙන අර්ථය වටිනාකම් ඊට වඩා වෙනස් වෙනවා. මොකද අක්ක කෙනෙක් තමන්ගේ ප්‍රේමය පවත්වගෙන යන්න මල්ලිව පාවිච්චි කරනවා මේ කවිය ඇතුලේ මල්ලිටත් නොදැනීම. ඒ තොටියා තමයි ඔහුගේ පෙන්වතා. ඇය තොටුපළට යද්දී පෙන්වතා පාරුවෙන් ඔරුවෙන් ඒ ගොඩහට ගිහින් ඔහුට තමා ආපු බව දැනුම් දෙන්න මල්ලිව යොදා ගන්නවා. මල්ලිට කියනවා මල්ලියේ මේ නාගහට නැගපන් නැගලා මල් ටිකක් කඩන්න. ඔන්න මලේ ඔය නාමල නෙලාවරෙන්. හැබැයි ගහට නැග්ගුවට අකට බයයි මල්ලි වැටෙයිද කියලා. එනිසා තමයි කියන්නේ අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්. දැන් මල්ලි නාගහ මුදුනට නැග්ගම අර අයියට ඒ කියන්නේ මස්සිනාට ඈතදීම පේනවා ගහ උඩ කෙනෙක් ඉද්දි. ඔහු දැනගන්නවා මල්ලි ගහේ නම් ගහමුල අක්ක ඇති කියලා. හැබැයි හදිස්සියවත් ඒ අයියට නොපෙනුනොත් කියලා ඔහුට දෙනව උපදේශක් කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන්. ගහට නැග්ගට විතරක් නෙවෙයි මල්ලි ඔය අවට එහෙම ඔරු පාරු දිහා බලාපන්. ඒකේ හදිස්සියවත් දැක්කේ නැති වුණොත් කියලා කියනවා මල්ලිට ආයේ උපදේශක් දෙනවා සාදුකාර දී ඔරුවක නැගී වරෙන්. ගහ උඩ ඉඳගෙන සාදුකාරයක් දීලා කෑ ගහන්න කියලා. බලන්න මේ ජන කවියට sannivedanaye වුන් යොදාගත්ත හැටි. මේක හරි අපූර්ව ජන කවියක්. මල්ලිටත් නොදැනීම අක්කා තමන්ගේ ප්‍රේමය පවත්වගෙන යන්න ගත්ත අපූර්ව කවියක්.